Ada ගහමු. යන් ගන්න. පාටි මේ ගන්න, අපේ යොයියා පාටි ගන්න, මල්ලි පාටි ගන්න. සෙල් යොයියා. ඔයගොල්ලෝ දන්නේ නැති පොරව. මම නම් දන්නේ මෙයා ඔයගොල්ලෝ පාටි. ඉන්නේ මෙයා මේ කවුද ප්‍රෝ කෙනෙක් කියලා. හැබැයි ඉතින් මෙයා ප්‍රෝ කෙනෙක් නෙවෙයි වෙනම කතාවක්. බලවල්. මෙයාගේ මගේ ගොම්බට පාටි තමයි එක ඔයගොල්ලෝ ගන්න. බලන්නේ. මේ ඉන්නේ ගොම්බේ. පාටි ගන්න. පාටි ගන්න. ආ ඊය. කොහමද ගන්න? T අකුර press කරලා click to accept මද click here to accept දෙන්න. හරි. මුලින් නම් දන්නවා. මම විහිළුවක් කරේ. දන්නා. එහෙමද? ඔන්න යාළුවනේ බලා ගන්න මගේ හැකියාවන්. ඊය මුට බෑ. බලමු. අභිමානයෙන් සමරමු අපි මේක. ඕකේ. හරිම අභිමානයෙන් සමරමු. අභිමානයෙන් සමරමු. පිටිවසවල Ada ni. Mi. Hihi mata ukur. Iya. Kata nami deh. Ada kode mego breach කරන්නවත් බෑ. මං ඕක කරා. මට දැන් පුළුවන්. මං ගියා එහා පැත්තට. කල්ල වෙන්නද? මම මැච් 3000 ගාන ගිහින් තියෙනවා. දැන් බයියා. අනා. කුහින්දුයෝ දෙකෙත් නෑ. බෙඩ් එක කවර් කරගෙන ඉන්නේ. නෑ නේද? කවර් කරන්න කිව්වේ නේ. නෑ මේ වීඩියෝ එක දාන්න නැතේ. අනේ දාමු. බෑ. අන්න එන. සපෝ. ඒ ඔය තෝ ප්‍රෝ නේද ගහපන්. අනේ අම්මේ. ගැහුවා. මම මැරුණා. එන මාතෝ ඉපයි. පයින්න. අන්න ෆ්‍රෙන්ඩ්ස්. මම කරනවා. අර කලින් එක දාන්න බෑ. ඔන්න දැන් ඉතින් සීරියස් පටන් ගන්නනේ. ඕකේ. ඔන්න හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ගන්න යන්නේ බෙඩ්ස් මේ ඉන්නවා මගේ යාළුවා මේ ඉන්නේ කුබ්බයා. උට ගහ ගන්න බෑ බොරු කරන්නේ තනි කර. හරි ඒලා අපි මෙන්න දැන් ඔන්න පටන් ගන්න යන්නේ. ඔන්න බලන්න මගේ හැකියාවන් යාළුවනේ මේ මොකද්ද මේ SL ඔය දැක්ක. මෝඩේ. දැක්කද කොල්ලෝ මේ මං ගැන හොයලා බලනවා මේ. මෝඩේ. ගහ ගන්නත් බෑ හරියට. මන් නැත්තම් ගහයි. බලන්න. ඈ? හැක් කළා ගහනවා බොරුවට මේ 3000 ගණන් ලෙව. ලෙවල් 1000 ගන්න. ඈ? ලෙවල් 1000 ගානේ. ඔය ඒක තමයි හැක් කළා ගන්නෙ. අපි මේ 1000 ගන්නලු. තාම කොහොමද ගන්න? නෑ ඒකේ. තනි කර බොරුව කරන්න අපිට කියන්නේ කොහමද 1000 ගණන්. බල. අනේ නෝ. අමියෝ. ඉතින් ගහනවද මට කියන්නේ? දවාන වීඩියෝ කරන්නේ. ඉතින් මම මේ කවර් කරනවා. ඒ අනික කොහෙන්ද එන්නේ කියනවද මට? පිටිපස්සේ දැන් මොනවද කරන්නේ? ගහනවා. ඉතින් ගහන්නකෝ ආ ප්‍රෝ නේ. ඒවා කිව්ව විදිහට ඒවා ප්‍රෝ. ඉන්න තව චුට්ටයි උම අල්ලන් ඉන්න මේ චුට්ටයි තවද කවර්. උට ඉන්ෆිනිටි හෙඩ්. ඈ? ඌ එනගම පිටිපස්සේ එනගම ටක් ගාලා ගහනවා. ගැව්වා. අරේ ඉන්නේ. බොම කාටද ඒක? ඕමිදා. මං එන ප්‍රෝ එනකම් පොඩ්ඩක් ඉන්න. මොකද්ද ඩිෆෙන්ස්? අම්මට සී මොකද්ද? නෝඩ. ලෙඩේලා ඉන්නේ මම පැන්න නෑ ඒක උනේ මම මාත් පැන්න ඉතින් මම වැටෙන්නේ හින්දා නෑ මම වැටුණා නෙමෙයි ඒක පොඩ්ඩක් පය බ්ලිස් ඕකේ දැන් පය ලිස්සපු නිසා වැටුණා නැත්තම්
නැත්තම් උගේ අන්තිම මේක තියෙන හાર્ට් එක. ඔයාගේ අන්තිම හાર્ට් මේ ඔයා ගහන්න නැතුව මේ අර කවර් කරලා යනවා කොයි. එහෙම තමයි ඔයා කවර් කරන්නේ. අනේ. ආයෙත් ඔයා යන්න වීඩියෝ කරන්න කියන්නේ. ඒක තමයි මං ගිහලා ගහලා එන්න අරුන්ට. ඔන්න බලන්න මගේ හැකියාව. උඩ බ්‍රිජ් කන්නේ කියලා දුන්නෙත් මම. ඔයා ඔහෙ මියා කරද්දි මං කවර් කරනවා. A few moments later, 12 seconds later, the next day, 2000 years later. ගහන්නම් කියලානේ යන්නම් කියලා. යනවා තමයි පොඩ්ඩේ. අන්න අරු එනවා. ඒ එනවා කොයි. ගහනවා මොකද්ද? අයියෝ ඒකටත් මං ඕනේද? පල්ලෙහාට යන්න ඌ පල්ලෙහාන් පණි. මං ගියා. හරි මම මේ නිකන් ආවේ. ඔන්න නා. වරේ. අර. අනා. ඒ බයිද. ඕ. මොකද්ද කියන්නේ? ඈ? යකෝ බාහලා දිබ්බු. ඒකේ කාව. ඔය කරේ තින් වැඩ. වැඩන්නේ නම් වැඩන්නේ. ඉතින් මම කොහොමද දන්නේ තව එක්කෙනෙක් හිටියා කියලා? ඊයා මං අත අරුගේ හිල් තඩු කරපු දෙක ගිල්ල එක්කම කියෝ හිටියා. හරි මම වොයිට් පයින්න. නෑ ඉන්න පොඩ්ඩයි. ඒ අරු වෙන. ඉතින් ඇවිල්ලා ගහන්න තියෙන්නේ බේ. ඒක මං අර අඩු කරපු නිසා ඔයා ගැහුවේ. අන්න තව එකක්. ඒක මගේ එක හට්ටේ තිබ්බේ. මගේ දෙකයි තිබ්බේ. මගේ එකයි තිබ්බේ. හරි ඉතුමයි ඕව ගහන්න බෑ. යා. ඉක්මනට දාන්න. හිට්මන්. මේ thumbnail එක දානවා හෙනම නූප් කියලා. හරි බං එන. ඉතින් ඔයා කියන විදිහට ඔයා තමයි ප්‍රෝ මෙතන. ඔයා තමයි මම ප්‍රෝ තමයි. ඉතින් මට සනීප නැහැ. සනීප ඒකයි කිසිම අදාළයක් නැහැ එතන. අදාළයක් නැහැ කියන්නේ. සනීප තු කොහොමද ගේම් ගහන්නේ? මේ පොඩි එකා මේක ඩිෆෙන්ස්. උදේ කොහෙද ගිහින්? දැන් කිව්වා උදේ ගැව්වා කියලා. උදේ මගේ මේ රෙකෝඩින් එකල මුලින්ම තියෙනවා මම උදේ ගැහුවා කියලා. නෑ බොරු කියන්නේ බබ්බි. මං දාන්නම්. මං නිදාගෙන හිටියේ. ඔයාම කිව්වා උදේ රෙකෝඩ් කරා කියලා. ඒ උදේ. දැන් මොකද කියන්නේ? අන්න වැටුණා. ආව වැටුනේ. වැටුනේ කොහෙද යකෝ? මෙතෙන් ඇවිල්ලා වැටුනේ. දැක්කේ නෑ. දැනුයි ප්‍රෝ ප්ලේයින් පටන් ගත්තේ. උඹ හෙංගාදී මෙහෙන් එකෙක් ඇවිල්ලා ගහලා. වරේ. කොහොමද හැකියා දැක්කද? මම දැක්කේ නෑනේ. ආවෝ තාම බෙඩ් එකක් කවර් කරනවා. මම හරියට ගිහලා ඒකට ගහලා තා වැන්දත් කඩලා. ඕකේ. අර උආයි ගහන්න එනවා මේ වහන්න මොංගලී. වහන ගමන් ඉන්නේ. හරි ඒ ටීම් එකට මේක හොදෙන්නත් දැක්කනේ ෆ්‍රෙන්ඩ්ස්. දැක්කනේ ලීඩ්. දැක්කනේ යාළුවනේ මං ගහපු විදිය. ගැහුවා. හැ. ඕගොල්ලෝ දැක්කනේ මං ගහපු විදිය. දැක්කේ නෑ ඉතින් ගැහුවේ නෑ. යකෝ ගැහුවා. දැක්කේ නෑ ගහපු විදිය. මම ලස්සන බෙඩ් එක කවර් හිටියේ මං උතන්ට ආවනම් උතන සීට් එකක් මර. ඔව්. එහෙමත් හිතන්. හරි බං. ඔන්න බලන්න මගේ ප්‍රෝ ප්ලේ. පොඩ්ඩක් මේ ටික දාලා ඉන්න. පාස් බ්‍රික් කරා. එන්නද? පාස් බ්‍රික් කරා මම. එන්නද? එන්නද යන්නේ මම බ්‍රික් කරලා තියෙනවා. හරි ඒක තමයි මං එන. කොහොමද ඒක? ඔයා ගහන්න මං ඉමීට එන්න. එහෙම ගහන්න බෑ. මෝඩයා. අඩෝ. අයියෝ. තෝ ඊට උරිසා ඉදර වැටුනේ.
ඒවට කියන මෝඩයා. බ්ලොක් එතන ට්‍රැපින් කියලා. ඒවා කර කර යනවා. එතන නිකන් ගහන්න පුළුවන් එක. බ්ලොක් ට්‍රැප් දැකලා නෑනවා ඒකයි. හරි බං. ඒවට කියන බ්ලොක් ට්‍රැප් කියලා. දැන් නැත්තම් දැනගන්න. හරි මන් දැන් දැනගත්තා. ඒවට කියන්නේ බ්ලොක් ට්‍රැප් මොනවද? බ්ලොක් ට්‍රැප්. ට්‍රැප් එක ට්‍රැප් තමයි කිව්වේ. අන්න හෙන්නේ නැද්ද? මට එහෙම ට්‍රිප් වගේ. නැත්තද? කන්ටිය පොඩ්ඩක් බලගන්න. Emotional damage. මරුනේ. වැඩන්නේ ඊළඟ ගහන. කොයිද? ඔන්න බලන්න මගේ ප්‍රෝ නේ කොයිද? නෑ වැඩන්නේ ඉතින්. මම ගිහිල්ලා වැඩන්නේ. ඔයා මැරිලා. ඒකට වෙන ටීම් එක. මොනවාද බං? නැහැ. මම බේස් කරා. ලැජ්ජයි. දකොටි ටීම් එක මෙලිමේට් කරලා ෂාප්නස් පොඩ දාලා. මේව ටිකක් දීපන් ඔය. මේ යෙලෝ එනවා. අර මම මැරුවේ අර දැක්කනේ ප්ලේ නම් මනසිරි කොහමද ඒක? මම කියන්නේ මගේ ප්ලේ එක රෙකෝඩ් වෙනවා හරියද? මං ගැහුවේ මේක ඒකට ගැහුවා. හෙල්ප් එක. හරි. හේල්ත් එක මං අඩු කරලා තියදී අන්තිමට ලුට ෂොට් එකක් ගාලා ලුගුම අර ආයිත් මොකක්ද කියන්නේ? මං ගගා හිටියේ වාගේ. මම ගැහුවකට. කොහෙද වයින්නේ මොන එකේද? මං ඉන්නේ ඔන්න එනවා. ඩයමන්ඩ් එකේ. හරි. හරි එනවා බලා ගන්න ඔහේ මං ඉන්නේ වට ප්‍රෝනේ මං ඉන්නේ උදව් කරා. හරි පොඩ්ඩක් මැරුණා. යාළුවනේ මැරුණා. ඒත් චැලෙන්නේ නැහැ. කවුද? මමද? ෂාප්නස් දා. මේ එනවා පොඩ්ඩක්. ෂාප්නස් දාලා මං ඉන්නේ දෙමක් ප්‍රෝනේ. මම තනියෙන්. මං ඉන්නේ අරුවේ. කවන්නේ උදව් කරන්න ඉන්නේ. වා එහෙමනම් මාත් එහෙම මේ එනවා. ඔයි. මේ බේරගනි. මම දැක්කා එනවා ගහන්නේ කිව්වා. ඔයි බෙඩ් එක. අනේ ගැලුවෝ. අයියෝ. වෙන්නේ නෝ. උට ගහන්න උට. මේ ගහන්න බෑ. අයියෝ. වදින්න. පොඩි අයියෝ. වැරුණා. මං ගියා. අයින් වෙන්න එපා මං ගහන්නේ දිය බලන්න. මාත් මැරෙන්නේ. ආයේ බෑ අයිත් එන්නේ. තමයි. මොන මැරුණා නේ ඔයා? තාම නැහැ. මේ ටෝටල් කිල් කීයද? 12යි. මගේ 3000 ගන්න. යාරේ තියවා හැක් කළානේ ගහන්නේ. ලෙවල් 3 තමයි. ඊය බෝටා. ඔයා මේ කර ගහලා. හැක් කරලා ගහනවා මම. ඒකනේ දැන් ඔය කටින්ම පිට වුණා හැක්. හැක් කරනවා. මම හැක් කරනවා නම් තේකේ ටී. sorry රියල් නේම් එක පැන්නා. දැන් ඉතින් එනවා කොවිත්මන්ට ඔය බොරුවට මෙරි ඉන්න. හරි. පැන්න හරි ඉන්න. කියන්නේ වැඩන්නේ යතල්. මං හරි. පාටික ගත්තා. ඔකේ ඔන්න බලාගන්න දැන් මගේ ප්‍රෝ ප්ලේ. ඊසි හරිද ඔන්න බලන්න. මේ සනීපට හුස්ම ගන්න බොහොම අමාරුයි මේ ප්ලේයින් එක. මේ ඔයා මේ එක ලෙෆ්ට් මේකට කොහොමද පප්පා ගහන්නේ ඇඟිලි දෙකෙන්ම? පොඩිනේ අප්පා දෙකෙන්ම ගන්න. ඔය දෙකෙන්මද ගහන්නේ? තුනේ. ඒකනේ. ඇඟිලි තුනේ. ඊ කොහොමද? ස්කිල් එක එකනවා ඔය ලෙවල් එකේ මම මේක කරලා. ගොඩක් දිවලට ගහන්න පුළුවන්. ඔය එනවා. වහන්න. උඩ එනවා. තිග්ගා.
ඉතින් මරපන් ඔබ ප්ලේ ඔන්න ආවා ඉතින් ප්ලේ නේද ඔබ ගාපන් මේ උඩේ ඉන්නේ කතා කරන්නේ අරෙන් උඩේ ඉන්නේ හරි ඉතින් ඇඳ වහන්න තු ඉතින් ඇද වහන්න තියෙන්නේ මේ මං ගාව අයින් වෙන්න හරි අර උඩේ ඉන්නේ අර නේ ඉතින් මොකද ගියා අන්න අරුත් එනවා අයියෝ දැන් එනවා කෝ උඩ අනික යසයි හරි වැරුවා මොකද්ද කියන්නේ ඒක ගැහුවට දැන්නේ නේ හරි ඉතින් මම මේ කඩුවක් ගත්තා පලා යන්න අපි කවදද අයියේ පලා ගියේ ඔයා මරුණා කියලා අපි මොනා කරන්නද මරේ කරුත් කරනවා කොහොමද එයා දාන්නේ බලමු අපි නම් කියලා හරි එකෙක් මැරුණා හරි බංගල එකෙක් මැරුණා මොකක්ද කියන්නේ මගේ ඉන්න total kills 3578යි total wins 693යි ඉක්මනට මට ඇහෙන්නේ නෑ බ්ලා බ්ලා සුදු හිටියේ නම් ගහනවා මම මෙතන අනේ පො එයා ඇත්තක මම 2-3ට විතර ගැහුවා කාත් එක්කද බෙඩ්ස්මත් සුදු කියන්න කොහෙද ගියේ මං ගියේනේ එයා ගියා එන්නේද කෝ ආයිත් මට දානවද එන්නේ ඉතින් ඩබල් ෂෙයාර් ඉතින් එතකොට ඔයා වෙන්නේ එකක ඉක්මනට එන්න ඉතින් කියෝ ඉන්නේ තුව ගන්න හරි මේ දාන්න එක යම් සනීප නැති නැත්නම් ගහනවා ඇත්තද මගේ channel එකට ගිහලා බලන්න මගේ play මේ බලන්න එපා වැඩක් නැහැ මගේ channel එක බලලා මෝඩ channel එක අම්මා අර මුවර නෝට්ල ටිකක් තියාගෙන බොරුවට මේව දානවා ප්‍රෝ කියලා ඒක ප්‍රෝද එක කිල්ලක් ගත්ත කියලා කෑ ගහන එකයි කිලි දෙකක් ගත්තා Emotional තුන් දස් යන තියෙන සුදු ඉතින් ඔයා මේ හැක් කරලා බොරුවට ගහලා හැක් කරලා ගහනවා මම අන්න එනවා ඉතින් ඉඳ වහන්න ටක් ගාලා තියෙන දා ඉතින් ඔයානේ තියෙන જાතියේගේ මම මේක වහන්න ඉන්නේ යවුවනේ නැත්තම් මම ප්ලේ එකට ගන්නවනේ ඊයා බං ඊයෝ වැටෙන්නේ නැති සුවර් එකට බිමට කියන්නේ නෑ ඉතින් වැටිලා මේක වාසියා සෝඩ් එක නරු එනවනේ ගුණා පීස් ඉන්න කියන්නේ කවුද බය ඔන්න දැන් මට ENT හරි උයරයි මොන අනිත් පැයට ගහන්නකෝ එක හෙල්ත් එකයිද හරි එක හෙල්ත් එකයිද නැද්ද ඔය බිමට ඔය මුන් දෙන්නම ඉන්නවා කිස්සෝ අයියෝ මොලේ තමා මොලේ හරි එකෙන් මැරුණා එකෙක් ඩවුන් නියමයි මං කියන්නේ නෑ ඔය මට නෑ ඉදාකෝ වාර මුලින් මේකෙට ගත්තා මට බඩු ටික දෙන්න නෑ මං අර උඩ හිටියේ කව දැම බීමට බීමට ලෝකේ හෙල්ත් නැතිලා දීදී අය උට ගැහුවේ නැති මම දැක්කේ ඌ බීමට වැටිලා වගේ ඔව් ඌ බීමට වැටුනේ ඉතින් වැටුණා මම එනු හැක්කේ ඌ පියාඹ උඩට ඇවිත් අනේ වීඩු නෙමෙයි ඔයි මේ නාමද
මම බය කරනවා. ඔය මැරුණා ඔයි. ඊයා බං උඹ නම්. මරුන්නේ නෑ කො එන. පැන්න මයි වූල් ඉවරුණා ඇත්තද අනේ පව්. වුනේ මේ පව්. මට හොඳ වෙලා තිබ්බනම් මම මේක නැති ඉවරයි ඇත්තද? නැත්තම් මේ වාගා ගෝල් තියනවද? තියනවා දෙන්නේ අනේ දෙන්නකෝ. තව 3යි ඕනේ මට. පොඩ්ඩක් ඉන්න මම දීලා මම කරා මේ පින්ක් එකයි ග්‍රේ එකයි විතරයි ඉන්නේ. අපි දෙගොල්ලෝ විතරයි ඉන්නේ. ඒක තමයි තු මෙහෙට වෙන්නේ දෙන්නේ වැඩි. හරි දැන් වෙනවකෝ දැන් ඉන්නකෝ දැන් ඉන්න කියන්නේ යට. දැන් ඉන්න කියන්නේ. කන. රු එවිල්ලා ඇත්තේ. හරි එන්න. වර අර ඔබ එකක් වැදුනා. හරි එකෙක් ඩවුන්. ඔයා දැන් මොකද්ද කියන්නේ මගේ පිටින් ගැන? දැන් කවුද ගුටි ගන්නේ මමද ඔයාද? ඔයාද? නෑ කවුද දන්නේ දැන්? ඔයා. මරුනේ. ඔව් මෙච්චර මරුනේ. මෙච්චර ඔයානේ මරුනේ. ඒ යංකෝ අර පැත්තට ගහන්න අරුන්ද? උළුවන්ද? යා. මෙච්චර බේස් එකේ තමයි හිටියේ උන්ගේ. ඔයා මෙච්චර ඔයා කාටද කියන්නේ යමුද කියලා? බොටෙට්ට. ඒව කියන්නේ එපා. ඉදා. අයියෝ. තනියෙන් ගහන්න පුළුවන් ඩබල්ස් මැච් එක. ඒක දෙන්නෙක් ඉන්න මම තනියෙන් ගිහිල්ලා කාලා එන්න ඕන. ඉතින් මං කිව්වද ඔබට යන්න කියලා? Emotional damage. මං කිව්වා වගේ නිකන්. ඉන්න මාත් එන. ඔය ගහන්නේ මේ හයි බෝල් ගහන්න. මේ තම්මිල්ල දාන්න හෙනම නූප් කියලා. උඩට එන්නේ මං ගාන නිසා. බය වෙලා ඔය. හරි නීතින් අයියෝ බෝ ඉවර වෙලා. ඇරෝස්. ඊයේ පොට. ඒකට බොටා වෙන්න බෑනේ. ඒක තමයි මටත් එනවා වගේ තමයි. මම ඌල් ඉවර වෙනවා. අනේ පව්. දැන් මුන් දෙන්නම එනවා නේ. ඉතින් එන්න කියන්න අපි බය නෑ. බය නෑ. මේ උඹ මේ අරුට එන්න හොඳට පාරකුත් හදලා. ඌ නිකන් ආතල්ලේ කියන. හැදුවා. අමිත මෙහෙමයි. ඔව්. අර පොඩි කෑල්ලක් කල්ලා අරුන්ට ගහන්න. හරි ගංගේ. බෙඩ් එකේ. කොහෙන් ඔයා? අර ඒත් කාලා. මෙච්චරලා මේ උන්න තියාගෙන බෙඩ් එකක් ගත්තා උන්ගේ මම. කාගේද උන්ගේ අරන් දෙන බෙඩ් එක නෑනේ. නැත්තම් ගත්තා යකෝ. දැන් ඌ එනම් කොච්චර මරුවත් එනවනේ. අර වැදුනා. කොහොමද? හරි ඒක මම දැන්නේ ගැහුවේ. ඉතින් මම බෙඩ් එක කරලා තිබ්බේ නේද ගහන්න. ගැහුවට මන්නේ බෙඩ් එක. හරි මන්නේ ගැහුවේ. හරි ගැහුවට මන්නේ බෙඩ් එක. ඉතින් බෙඩ් එක කැඩුවට නැන්නේ මන්නේ ගැහුවේ. හරි මොකද ඒ? හරි උතියර. ගේ දින්න. අනේ දින්නේ හරිද මේ මෙයා මොනවත් කරේ නැහැ. හරි වගේ. මොඩේ මම උඹලා. යා ගන්නවත් බැහැ හරියට. ඔන්න ඉතින් ඔහොම තමයි අපි අද දවසේ Minecraft Bedwars ගැහුවේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ ගොඩක් මේකෙන් එන්ජොයි වුණා කියලා. අනික මට සමා වෙන්න ඕනේ. මට ඉන්ට්‍රෝ එක දාන්න අමතක වුණා මුලින්ම. කමක් නැහැ කියලා හිතුණා මං ඉතින් ඒක අන්තිමට දැම්මා. මං හිතනවා ඔයගොල්ලෝ ගොඩක් විනෝද වුණා කියලා මගේ වීඩියෝ එකෙන්. අනික මගේ වීඩියෝ එකට ඔයගොල්ලෝ ගොඩක් කැමති නම් ලයික් එකක් එම දාන්න. තව මගේ අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් පාරකුත් දාන්න.
මම ඉස්සරහට දාන ඉන්න වීඩියෝස් බලන්න ඕන නම් ඕගොල්ලෝ subscribe කරලා තියාගන්න මගේ notification එන්න. එහෙනම් හැමෝටම goodbye respect